හරි. ළමයි ජල ද්‍රාවිතය කාබනික සංයෝග ජල ද්‍රාවිතාවය. හරිද? මේකෙදිත් අර වගේ අපි ජල ද්‍රාවිතාවය තර්ක කරද්දී සලකන්න ඕන කාරණා දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි අදාළ සංයෝගයේ සාධන අන්තර්ගත බල ප්‍රබලතාවය. එයා ජලයත් එක්ක හදන්න පුළුවන් අන්තර්ගත බල ප්‍රබලතාවය ප්‍රධානම එක. ඒක තමයි මුලින් බලන්න ඕනේ. එයා මොන අන්තර්ගත බලයෙන් හදන ජලයට දැම්මොත් කියන එක. ඊළඟ තමයි අපි බලන්න ඕනේ ඇල්කයිල් කාණ්ඩේ දිග. අපි ගත්තොත් තමයි මෙහෙම. අපි ගත්තොත් මධ්‍යසාර මේ තියෙන මධ්‍යසාරයක්නේ. මේ මධ්‍යසාරය ගත්තොත් මෙයා තමයි ද්‍රවීය කොටස. මෙයා ද්‍රවීය කොටසක්. මේ සමස්ත කොටස අපිට කියන්න පුළුවන් නිකන් නිර්ද්‍රවීයයි කියලා. හරිද? මේක අපි ගමු CS3 CS2 කියලා. අපි කියන්න පුළුවන් මෙන්න මේ සමස්ත කොටස නිර්ද්‍රවීයයි කියලා. හරිද? මේ කොටස ද්‍රවීයයි. මේ කොටස නිර්ද්‍රවීයයි. තේරෙනවද? එතකොට අපි දන්නවා නිර්ද්‍රවීය සංයෝග ජලයේ දිය වෙන පොඩ්ඩක් හොරයිනේ. ජලයේ දිය වෙන කැමති නැහැ. හරිද? ඒක නිසා මොකද වෙන්නේ? මේ නිර්ද්‍රවීය කොටසේ විශාලත්වය වැඩි වෙන්න. දැන් මෙහෙම මේ අපි හිතමු මෙන්න මේ විදිහට නිර්ද්‍රවීය කොටස ලොකුයි. දැන් මෙයාට වඩා මෙයාගේ නිර්ද්‍රවීය කොටස ලොකුයි. එතකොට මෙයාට වඩා මෙයාගේ ද්‍රාව්‍යතාවය මොකද වෙන්නේ? අඩු වෙනවා. හරිද? මෙයාට වඩා මෙයාගේ ද්‍රාව්‍යතාවය අඩුයි. මෙයාට අතර මෙයාගේ ද්‍රාව්‍යතාවය. අපි ගත්තොත් තවත් කාබන් සංඛ්‍යාව වැඩි වෙලා නිර්ද්‍රවීය කොටස තව දුරට ලොකු වුණොත් ඒකේ ද්‍රාව්‍යතාවය තව පොඩ්ඩක් අඩු වෙනවා. නිර්ද්‍රවීය කොටස විශාල වෙන්න ද්‍රාව්‍යතාවය අඩු වෙනවා. හරිද? ඒ දවල් මතක තියාගන්න. අන්තරණුක බලයේ ප්‍රබලතාවය වෙන නම් ද්‍රාව්‍යතාවය වැඩි. ආර කාණ්ඩයේ දිග වැඩි නම් ද්‍රාව්‍යතාවය අඩු වෙනවා. හරිද? හරි. අපි බලමු දැන් මේකට සරල විචලනයක් තියෙන්නේ. හරිද? අපි ගත්තොත් අපි බලමු ආකර්ෂණ බල ප්‍රබලතාවය අනුව කොහොමද මේක විචලනය වෙන්නේ කියලා. කලින් විචලනය වගේම තමයි. කියන්නේ අපි අර ද්‍රවංගතාපාංග විචලනය ගත්තේ. ඒ විචලනය වගේම තමයි. හරිද? ලන්ඩන් බල හදන කට්ටියගේ තමයි ජල ද්‍රව්‍යතාවය අඩුම වෙන්නේ. ඊට වඩා ස්ථිර දීර්ඝ හදන කට්ටියගේ වැඩි. ඊටත් වඩා හයිඩ්‍රජන් බන්ධන හදන කට්ටියගේ වැඩි. ඊටත් වඩා අයන ස්ථිර ද්‍රව කට්ටියගේ වැඩි. ඒ කියන්නේ අයනික සංයෝග වල වැඩි. තේරෙනවද? අපි බලමු කවුද අයනික සංයෝග කියලා අපිට අහුවෙනවා. හරිද? මේ කොටිම ගොත් අයනික සංයෝග. ඕගනික් වල තියෙනවම අයනික සංයෝග. හරිද? හරි. අපි ගත්තොත් ලන්ඩන් බල හදන්නේ කවුද? ඇල්කේන ඇල්කීන ඇල්කයින. හරිද? මේ තුන් දෙනා තමයි ලන්ඩන් බල හදන්නේ. එතකොට මේ කට්ටිය ලන්ඩන් බල හදනවා නම් අපි කියන මොකද්ද? මේ කට්ටියගේ ජල ද්‍රව්‍යතාවය ඉතාමත් අඩුයි. කොටිම ගොත් අපි කියන මේ කට්ටිය ජලයේදී නොවන තරම් කියලා. ජලයේදී නොවන තරම්. ඔය පෙට්‍රල් එහෙමනේ. ඇල්කේනයක්. හරිද? ඒ දේවල් ජලයේදී වෙන්නේ නැtei කියලා අපි සලකනවා. ඊට පස්සේ ස්ථිර ද්‍රව. ස්ථිර ද්‍රව හදන කවුද? අපි මතකයිනේ. ඇල්කයිල් හේලයිඩ. ඊට පස්සේ කීටෝන. ඊට පස්සේ අම්ල ක්ලෝරයිඩ. ඊට පස්සේ තව ඇල්ඩිහයිඩ්. මෙන්න මේ හතර දෙනා තමයි ප්‍රධාන වශයෙන් මේ ස්ථිර ද්‍රව බන්ධන හදන කට්ටිය. ඒතර මේ කට්ටියගේ විචලනය වෙන්නේ අර වගේම තමයි ජල ද්‍රව්‍යතාවය අඩුම වෙනවා සාපේක්ෂව ඇල්කයිල් හේලයිඩ් වල. ඊට වඩා වැඩි කීටෝන වල. ඊට වඩා වැඩි ඇල්ඩිහයිඩ් වල. ඊටත් වඩා වැඩි අම්ල ක්ලෝරයිඩ් වල අම්ල හේලයිඩ් වල. තේරෙනවද? හැබැයි මේ කට්ටිය දැන් අපි මේ විදිහට ජල ද්‍රව්‍යතාවය වැඩි වෙනවා කියලා කතා කරාට අපි මොතන මත තියාගන්න ඕනේ මේ ස්ථිර දිර බන්ධන හඳන කට්ටියන්ගේ කාබන් 3ක් දක්වා විතරයි. කාබන් සංඛ්‍යාව 3ක් දක්වා පමණක් ජලයේ දිය වෙනවා. ඒ කියන්නේ කාබන් 4 ඇල්ඩිහයිඩ් ජලයේ දිය වෙන්නේ නැහැ. කාබන් 4 ඇල්කයිල් හේලයිඩ් ජලයේ දිය වෙන්නේ නැහැ. කාබන් 4 5 අම්ල ක්ලෝරයිඩ් ජලයේ දිය වෙන්නේ නැහැ. හරිද? කාබන් සංඛ්‍යා 3ක් දක්වා ජලයේ දිය වෙනවා. හරිද? ඊට හයිඩ්‍රජන් බන්ධන හතර කට්ටිය. අර වගේම තමයි ළමයි. හරිද? හයිඩ්‍රජන් බන්ධන හැදුවේ අපිට මතකයි. ඇමීන ඊට පස්සේ ඒමයිඩ් හරිද? ඊට පස්සේ ඇල්කොහොල ඊට පස්සේ කාබොක්සිලික් අම්ල. අපි ගත්තොත් මේ කට්ටියගේ ජල ද්‍රව්‍යතාවය විචලනය වෙන්නේ කලින් විචලන වුණා වගේම තමයි. හරිද? ඇමීන වලට වඩා ඒමයිඩ් වල වැඩි, ඒමයිඩ් වලට වඩා ඇල්කොහොල වල වැඩි, ඇල්කොහොල වලට වඩා කාබොක්සිලික් වල වැඩි. මේක මතක තියාගන්න මේ කට්ටිය කාබන් සංඛ්‍යාව 5ක් දක්වා කට්ටිය කාබන් සංඛ්‍යාව 5ක් වන තෙක් ජලයේ දී වෙනවා.
කාබන් 6 කට්ටිය ජලයේ දිය වෙන්නේ නැහැ. කාබන් 1 2 3 4ක් තියෙන කට්ටිය විතරයි ජලයේ දිය වෙන්නේ. කාබන් 6ක් තිබ්බොත් ජලයේ දිය වෙන්නේ නැහැ. ඊට පස්සේ ආයනික සංයෝග. අපේ සිලබස් එකේ ඉන්න ආයනික සංයෝග තමයි මේ කට්ටිය ළමයි. හරිද? අර ඇනිලීන් එකට HCl දැම්මට පස්සේ හැදුනේ NH3Cl-. හරි? ඊට පස්සේ ඇමීන එකට HCl දැම්මට පස්සේ හැදෙන්නේ NH3Cl-. ඊට පස්සේ කාබොක්සිලේට් ඇනායනය. හරිද? කාබොක්සිලේට් ඇනායනය මෙන්න මේ කට්ටිය වගේ. මේ ආයනික සංයෝග. ආයන මේ තියෙන කෙලිම නිරූපණය කරලා තියෙන ආයන මේ. ආයන කියලා කෙලිම නිරූපණය කරලා තියෙන. මේ තියෙන ආයනික සංයෝගයක් බව පෙන්වන්න. හරිද? එතකොට මෙන්න මේ ආයනික සංයෝග ගත්තොත් ළමයිනේ මේ කට්ටියත් ආර් කාණ්ඩයේ දිග අණු වෙනස් වෙනවනේ. ආර් කාණ්ඩයේ දිග වැඩි වෙන්න ජල ද්‍රව්‍යතා අඩු වෙනවා. මේ කට්ටිය කාබන් සංඛ්‍යාව 10ක් වන තෙක් ජලයේ දිය වෙනවා. හරිද? ඔහොමයි විචරණය වෙන්නේ. හරිද? ওই ටික හොඳට මතක තියාගන්න. හරිද? ඔය තියෙන්නේ පොදු විචරණයේ සමස්තය. හරිද? ඊට පස්සේ අපි කතා කරොත් අපිට තව පොඩි වැදගත් කාරණයක් දැනගන්න ඕන ළමයි දන්නේ නැහැ මේක දුරට. හරිද? අපි ගත්තොත් ළමයි බෙන්සීන් වලයක් තියෙන කට්ටිය. මෙන්න මේ වගේ කට්ටිය හිතන්න. ටොලියුයින් අපි හිතුවොත් ටොලියුයින්. හරි? මේ ටොලියුයින් වෙන්න පුළුවන් ඕනම ආර් කාණ්ඩයක්. හරිද? මේ වගේ කට්ටිය. හරිද? ඊට පස්සේ අපි ගත්තොත් ඇරිල් ඇල්ඩිහයිඩ්. හරිද? ඊට පස්සේ ඇරිල් කාබොක්සිලික් අම්ල නැත්නම් බෙන්සොයික් කියලා කියන්නේ අපි. බෙන්සොයික් ප්ලස්. ඊට පස්සේ ඇනිලීන. හරිද? ඇනිලීන. හරිද? ඊට පස්සේ බෙන්සිල් හේලයිඩ් CH2X කැලි. මෙන්න මේ වගේ බෙන්සීන් වලයක් තියෙන ඕනෑම සංයෝගයක් වගේ බහුතරයක් සංයෝග ජලයේ දිය වෙන්නේ නැහැ ළමයි. ජලයේ දිය වෙන්නේ නැහැ. හරිද? මේ කටේ ජලයේ දිය වෙන්නේ නැහැ. ඒ කියන්නේ බෙන්සින් වලක් කියන ඔය හිතන කාබන් 6යි H6යි. හරිද? එතකොට කාබන් 6ක් අපි දැන් අර කලින් කට්ටිය කතා කරානේ. කාබන් 6ක් වගේ තිබ්බොත් ජල ද්‍රව්‍යතාවයක් නැහැ වගේ. හරිද? ඒක නිසා මේ වගේ විශාල අණුක ස්කන්ධයක් තියෙන කට්ටිය ජලයේ දිය වෙන්නේ නැහැ. හැබැයි මේ කතාවේ පොඩි අපගමනක් වෙනවා මෙන්න මෙයා. කවුද අපේ යාළුවා? ෆීනෝල්. හරිද? බෙන්සොයික් ඵලයක් තියෙන කට්ටියන්ගෙන් ෆීනෝල් විතරක් ජලයේ දිය වෙනවා කියලා මතක තියාගන්න. තේරෙනවද? ජලයේ දිය වෙනවා. හරිද? අනිත් කිසිම කෙනෙක් ජලයේ දිය වෙන්නේ නැහැ. හරිද? එතකොට ජල ද්‍රව්‍යතාවය ගැන ඔයාලා දැනන් ඉන්න ඕන ඔච්චරයි. හරිද? ඔය ටික දැනගන්න. ගොඩක් දුරට එක්සෑම් එකට යන MCQ එකක්. හරිද? ඔය ටික දන්නවනම් එක්සෑම් එකේ එක ලකුණක් දන්නවා වගේ. හරිද? ඒ නිසා ඔය වගේ හොඳට ඕගනික් වල MCQ පොයින්ට් එක වෙනම ඇනලයිස් කරලා තියාගන්න.